හෙලෝ කොහොමද ඔයාලට? අද ව්ලොග් එක මට හිතුණා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහලා පටන් ගන්න ඕනේ කියලා. ඔයාලා ජීවිතේ දිනලා දින්නේ මොනවාද මේ අහන ප්‍රශ්නනේ? මම මේ ප්‍රශ්නේ යාළුවෝ දෙතුන් දෙනෙකුගෙනුත් අහලා බැලුවා. එයාලටත් එක එක උත්තර තියෙනවා. එක්කෙනෙක් කියනවා මැරි කරාට පස්සේ ඔක්කොම හරි යා ජීවිතේ දින්නා වගේ තමයි කියලා. තව එක්කෙනෙක් කියනවා මාස්ටර්ස් එකක් කරන්න ඕනේ. එක එක ගොඩාක් ගෝල්ස් තියෙනවා. ඉතින් මේ දේවල් අරි ගියාට පස්සේ ජීවිතේ දින්නා වගේ තමයි ඉතින් කියලා එයාලා කිව්වා. අපි හැමෝටම හීන තියෙනවා. හැමෝටම ගෝල්ස් තියෙනවා. ඒ දේවල් ලබා ගන්න, ඒ දේවල් වෙනුවෙන් අනිවාර්යයෙන්ම මහන්සි වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. ඇත්ත. හැබැයි මට හිතෙනවා මේක මට හිතෙන විදිහ අපි මොනහරි ගෝල් එකක් පස්සෙන් දුවන අතරේ මහන්සි වෙන අතරේ මට හිතෙනවා අපිට මේ මොහොතේ සතුටින් ඉන්න අමතක වෙනවදෝ කියලා. මොකද අනාගතේ මොනහරි ලැබෙන්න තියෙන දෙයක් වෙනුවෙන් බලාගෙන දුකෙන් ඉන්නවා සමහර වෙලාවට. මේ දේවල් ලැබුණම අපිට ජීවිතේ හරියයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි හරියනවා අනිවාර්යයෙන්ම. හැබැයි මේ දේ ලැබුණාට පස්සේ ආපස්සට හැරිලා බලද්දී සමහර වෙලාවට ඔයාටම තේරෙයි අපි ජීවිතේ විඳලා නැහැ කියලා. අපි ජීවිතේ විඳවලා ඒ දේ ලැබෙනකන් කියලා. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. මටත් එහෙම කාලයක් තිබුණා. මම පස්සේ හිතුවා ඉස්සරහට ලැබෙන්න තියෙන දෙයක් වෙනුවෙන් දුකින් ඉන්නවට වඩා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙන ගමන් අනිත් පැත්තෙන් මේ මොහොතේ අපේ ළඟ තියෙන දේවල් ගැන හිතලා ඒ දේවල් දිහා බලලා සතුටු වෙන්න ඕනේ කියලා. ඒක සෑහෙන්න වටිනවා. මොකද මේ දවස් ටිකේම වෙන දේවල් ලංකාවේ ලෝකේ හැමතැනම වෙන දේවල් දැක්කම මට හිතෙනවා අපි ජීවත් වෙන්නේ ඇත්තටම හෙටක් නැති අදක කියලා. ඉතින් එතකොට කොහොම හරි විදිහකට සතුටින් ඉන්න ඕනේ, ජීවිතේ විඳින්න ඕනේ. ඉතින් එහෙම වෙනකොට අනිත් පැත්තෙන් හිතන්න ඔයත් එක්ක කවුරු හරි තරහ වෙලා ඉන්නවා නැත්නම් ඔයා කවුරු හරි එක්ක තරහෙන් ඉන්නවා කියලා ඔයාට හිතෙනවා ඒ මනුස්සයාට සමාව දෙන්න. වෙන මොකොත් ඕනේ මං කියන නිසා නිකමට වගේ එළියට බහලා බලන්න ලස්සන ගස් කොළන් කොළ පාට ඇස්වලට පේනවා. හැබැයි ලෝකේ ඕන තරම් රටවල් තියෙනවා ගහක් කොළක්වත් දකින්න නැති. ඉතින් අපිට මේ දේවල් හැමදාම දකින්න ලැබෙන නිසා ඉපදුණු දවසේ ඉඳන් අපිට මේ දේවල් පේන නිසා මේ දේවල් ගැන අපිට අගයක් නැහැ. අන්න ඒ වගේ අපේ වටේ තියෙන පොඩි සමහර ඩීටේල්ස් අපි නෝටිස් කරන්න ගත්තොතින් අපිට හිතෙනවා අපි කොච්චර බ්ලෙස්ද කියලා. අපි කොච්චර වාසනාවන්තද කියලා. ඊට පස්සේ අපිට ලංකාවේ ඕන වෙලාවක හිතුණු වෙලාවක එළියට බහලා කොහේ හරි යන්න ඕනේ නම් යන්න පුළුවන්. ලංකාවේ වෙදර් එක ඒ වගේ තමයි උඩරිම වහිනවා. කුඩයක් අරගෙන යන්න පුළුවන්. හැබැයි සමහර රටවල් වල දැන් මම හිටපු රටේ එළියට යන්න ඕනේ නම් 4-5 පාරක් හිතන්න ඕනේ යනවාද නැද්ද ඇත්තටම කියලා. මොකද සමහර වෙලාවට දණහිස උස්සටම හිම වැටෙනවා. එතකොට බූට්ස් දාන්න ඕනේ, ග්ලව්ස් දාන්න ඕනේ, ජැකට්ස් අඳින්න ඕනේ. ඇඳුමට උඩින් තව ඇඳුම් 10ක් විතර ඇඳගෙන තමයි යන්නේ. ඉතින් එහෙම බලවම ඒ ගියත් සමහර වෙලාවට සීතලේ ආපහු ඇතුළට එනකොට අත්ගල් වෙලා සමහරලාට ඔළුව රිදෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි අපිට එම් ප්‍රශ්නයක් නැහැනේ. අපි සතුටින් අපිට ඕන වෙලාවක එළියට බහලා යන්න පුළුවන්. සමහර රටවල් තියෙනවා මොනහරි ස්ලිපර්ස් දෙකක් මොනහරිම සෙරෙප්පු දෙකක් දාන්නේ නැතුව එළියට බහින්න බැරි. බැස්සත් පිච්චෙනවා. අපිට එහෙම නැහැනේ. අපි ඉපදිලා තියෙන්නේ හරි වාසනාවන්ත රටක. ඉතින් අපිට පුළුවන් ඒ දේවල් ඇප්‍රීෂিয়েට් කරන්න. ඒ දේවල් ගැන හිතලා සතුටු වෙන්න. ඊළඟට ඔයාට ආදරය කරන, ඔයා ආදරය කරන එකම එක කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා නම් ඔයා හරි වාසනාවන්තයි. මොකද ඒක හරිම ලොකු
වටින දෙයක්. සමහර වෙලාවට එහෙම කවුරුවත්ම නැති අය මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ නිසා ඔයා වාසනාවන්තයි කියලා හිතනකොට S2 ඇරලා වටපිට බලන්න. මට ආදරය කරන අය ඉන්නවා. මට ජීවත් වෙන්න ලස්සන රටක් තියෙනවා. වායු දූෂණය වෙලා නැති ලස්සන ගස් කොළන් තියෙන ලස්සන රටක් තියෙනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා රටවල තියෙන ෆැසිලිටිස් මෙහෙ නෑ නේද කියලා. ඒක ඇත්ත. හැබැයි ඉතින් නැති දේවල් ගැන හිතලා දුක් වෙනවට වඩා තියෙන දේවල් ගැන හිතුවම අට වඩා සතුටු වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් දුක හිතෙන වෙලාවට එළියට ගිහින් බලන්න අපි කොච්චර වාසනාවන්තද කියලා. මං හිතන්නේ පිටරට ඉඳලා ආපහු ලංකාවට ආපු නිසා වෙන්න ඇති. මට නම් මේ දේවල් දකිනකොට මට හිතෙනවා මම පුදුම වාසනාවන්තයි මේ වගේ ලස්සන රටක ඉපදෙන්නේ කියලා. ඉතින් මට හිතෙන පොඩි දෙයක් මං බ්ලොග් එකේ කිව්වේ. මම දන්නේ නැහැ මං කියන දේවල් හරිද වැරදිද කියලා. හැබැයි මට හිතෙනවා අපි කොච්චර හීන පස්සේ දුවලා ඒ දේවල් අචීව් කරගත්තත් at the end of the day අපිට ඕනේ ජීවත් වෙන්න ආස හිතෙන පරිසරයක් සහ අපිට ආදරය කරන මිනිස්සු. කියන්න බැරුණානේ මට ලස්සන පොතක් හම්බ වුණා ජීවිතය දිනන්නේ මෙහෙමයි කියලා. ගොඩාක් ඉගෙන ගන්න දේවල් දන්නේ නැති දේවල් දැනගන්න ගොඩාක් තිබුණා ඒ පොතේ. මම ඒ පොතේ විස්තර ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ පොත ඔයා කියවලා බලන්න නිදහසේ ඉන්න වෙලාවක. මම මේ පොතේ දැකපු ලස්සන දේවල් වලින් එකක් කියන්නම් ඔයාලට. ඕනෑම අගනා ඉලක්කයකට ළඟාවීම සඳහා අන්‍යයන්ගේ සහාය සහ සහයෝගය ඔබට ලැබිය යුතුය කියන එක. මේක ඇත්ත. අපි හිතනවා අපිට තනියම දෙයක් කරන්න පුළුවන්. අපි මහන්සි වෙනවා තින් හැමදේම ළඟා කරගන්න, හැමදේම දිනන්න පුළුවන් කියලා. හැබැයි මට හිතෙන විදිහට අපිට මානව සම්බන්ධතා, අපි වටේ ඉන්න මිනිස්සුන්ගේ සහයෝගය නැතුව දිනන්න පුළුවන්, ජයග්‍රහණ ලබන්න පුළුවන් තනියම දේවල් කළා. හැබැයි අපිට සමහර වෙලාවට ඕන වෙනවා කවුරු හරි අපේ ඉමෝෂනල් සපෝට් එකට. අපිට දුක හිතෙන අපි වැටෙන්න වගේ යන වෙලාවට අපිව හයියෙන් අල්ලගන්න කවුරු හරි. ඉතින් ඒ දේවල් සමහරලාට අපි හිතන්නේ අපි හිතනවා අපිට පුළුවන් කවුරුත් ඕනේ නැහැ කියලා. අපි දිනනකොට ඒක දිහා බලලා සතුටු වෙන මිනිස්සු අපේ ජීවිතේ ඉන්න ඕනේ. දැන් මම උනත් වීඩියෝ එකක් දැම්මම මට ආයෙත් වීඩියෝස් කරන්න, ආයෙත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඇත්තටම ආස හිතෙන්නේ සමහර වෙලාවට ඔයාලා දාන ලස්සන කමෙන්ට් දැක්කම. අපි කරන දේවල් ඇප්‍රීෂিয়েට් කරන්න මිනිස්සු ඉන්න ඕනේ. එතකොට තමයි අපිට තව දේවල් කරන්න හිතෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ හීනවලට යන්න මහන්සි වෙන අතරෙම තමන්ගේ වටේ තමන්ට ආදරය කරන, තමන්ව මෝටිවේට් කරන්න පුළුවන් පිරිසක් අපි වැටෙන වෙලාවට වැටෙන්න නොදී හයියෙන් අල්ලගන්න මිනිස්සු පිරිසක් හදාගන්න. තව ගොඩාක් දේවල් තියෙනවා මේ පොතේ. හැබැයි මට ආස හිතුණු, මට කැමති කියලා හිතුණු දේ තමයි මම ඔයාලට කිව්වේ. ඔයාලා පොතේ කියවලා බලන්න. ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේ දිනන්න, ඔයාගේ ඉලක්ක ජයග්‍රහණය කරගන්න කොහොමද කියලා. කියවලා බලන්න. කියවලා ජීවිතය දිනන්න. ඔබ මලක් වෙලා වනාරනේ පිපිරි මා සුලං රැළ වී ඔබ පිස හමාවි පුර සඳක් වෙලා ඔබ හසේ දිලෙවි මාග
සඳ එළියේ ගලාවී එයාස්සේ මට චිත්‍රපටයක් හම්බුණානේ. මට ගිෆ්ට් එකක් ලැබුණා. සමහර අයට හිතෙන්න පුළුවන් මේ මොනවද මේ කරන්නේ කියලා. හැබැයි සමහර වෙලාවට මේ වගේ පොඩි දේවල් අපි ගොඩක් බිසිනේ. අපේ ලයිෆ් ස්ටයිල් හරිම බිසි. අපිට ගොඩාක් ගෝල්ස් තියෙනවා. අපි ගොඩාක් දේවල් පස්සේ දුවනවා. එතකොට අපිට මනසට බ්‍රේක් එකක් දෙන්න, අපිට රිලැක්ස් වෙන දේවල් කරන්න සමහර වෙලාවට අමතක වෙනවා. ඉතින් අද මම නිදහසේ ගෙදර හිටපු දවසක්. ඒ නිසා මං හිතුවා චිත්‍ර ටිකකුත් පාට කරන්න ඕනේ කියලා. ඉස්සර පොඩි කාලේ වගේ. ඒක ඇත්තටම තෙරපි එකක් වගේ. ඒක වෙනුවෙන් ඒ ලයින්ස් දිගේ ඒ දේවල් පාට කරනකොට ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒක ඇත්තම जीत तो लिया, अब उसका एक ही दिल कितनी बार जीतोगे? මෙටික තමයි ඔයාලා එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. මම දැක්කා කලින් vlog එකේ ගොඩාක් ලස්සන කමෙන්ට්ස් දාලා තියෙනවා. ඒ කියන්නේ අපි සතුටින් ඉන්න ඕනේ කොහොමද කියලා ඔයාලා දන්න දේවල් මම දැක්ක කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් මේ vlog එකෙත් ඒ වගේ ජීවිතය දිනන්න තව මොනවද මේ මොහොතේ සතුටින් ඉන්න අපි තව මොනවද කරන්න ඕනේ කියලා ඒ වගේ කමෙන්ට්ස් දාගෙන යන්න. එකකින් මමත් දේවල් දැනගන්නවා සහ මේ වීඩියෝ එක බලන අනිත් අය කමෙන්ට්ස් කියවන අයටත් දේවල් දැනගන්න ලැබෙනවා. ඉතින් හොඳ දේවල්, පොසිටිව් දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. එතකොට මම හිතනවා ඉතින් පොසිටිව් දේවල්, පොසිටිවිටි ස්ප්‍රෙඩ් වෙන තරමට අපි හැමෝටම පොසිටිව් දේවල්, වාසනාව කියන දේවල් ළඟා වෙයි කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. ඉක්මනටම ලබන සතියේ ආයෙත් හම්බ වෙමු. Thanks for watching.